අද මට ලස්සන දවසක්. මගේ දුවගේ උපන්දිනේ. ඉතින් අද උදේම කිරිබත් උයලා බුදුන් වැඳලා අද වැඩ ගොඩකට යන්න තියෙනවා. මොකද එයා වෙනුවෙන් අපි කිරි දානයක් ලෑස්ති කළා. ඉතින් මේ තියෙන්නේ එයාට ගනිපු gift එක අපි. ඒ ඇවිදලා කරලා කිරි දාන්නට අවශ්‍ය බඩු ටිකත් අරගෙන අපි බයිසිකලෙත් අරගෙන ගෙදර එනවා. ඉතින් මං කිරි අම්මාවරුන්ට දෙන බෑග් එක තමයි මේ ලෑස්ති කරන්නේ. හාල් පරිප්පු සීනි ඒ වගේ දේවල් ටිකක් දාලා එයාලගේ බෑග් එක ලෑස්ති කරා. අපි සතුටින් දෙන්න ඕනි දේවල්. ඉතින් ඒ දේවල් ඉතින් ඒ වගේම පළතුරු වට්ටියකුත් ලෑස්ති කරා ඒගොල්ලන්ට දෙන්න. ඔය තියෙන්නේ. ඉතින් මං ඒවා ලෑස්ති කරන ගමන් හැමදේම ඒගොල්ලන් එන්න කලින් බෑග් වලට දාලා අවශ්‍ය සියලුම දේ බෑග් වලට දාලා ලෑස්ති කරනවා. ඒක අපිට ලේසියි මේ වෙලාවට. මොකද පාන්දර 3 වෙනකොට කිරි අම්මාවරු ගෙදරට එනවා කිව්ව නිසා ඉක්මනින්ම හැමදේම ලෑස්ති කරලා තිබ්බා. එතකොට අපිට ලේසියි කිරි අම්මාවරුන්ට ඒ ටික බෙදලා දෙන්න. ඉතින් මේ තියෙන්නේ කිරි අම්මාවරුන් ගෙදරට එන මොහොත. වැහැපි දෙවේලේ ඒ මල් අහුලා ගෙනගෙන වේලේ කිරි අම්මා කළ ලෙඩනට බාලේ කිරි අම්මාවරු එන කල බාලේ මල් වරුසාට බාලේ පිරිසිදු පිරුදිනි දෙවියොත් සමග වඩින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ. අවසරයි. ලස්සන දවසක් මේ විදියට අවසන් කළා. නැවත හමු වෙමු. සුබ දවසක් සියලු දෙනාටම.